ගුවනේ එක්තරා ගමක් තියෙනවා. මේ ගමේ ඉන්නවා පුංචි ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා හරිම දුප්පත්. ඉතින් මේ ගෑනු ළමයා හැමදාම මල් කඩන්න යනවා. ඉතින් එයා හරි ආසාවෙන් තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් මෙයා හැමදාම ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා කරන්නේ මොකද්ද දන්නවද? එයා මල් එකතු කරගෙන ගිහිල්ලා පන්සල ගාව මිනිස්සුන්ට විකුණනවා. ඉතින් මේකට තමයි එයා මල් කඩන්නේ. ඉතින් මෙන්න මෙහෙම එයා මල් අරගෙන පන්සල ගාවට යනවා. හැමදාම එයා මල් අරගෙන පන්සල ගාවට යනවා. පන්සලට එන මිනිස්සුන්ට විකුණන්න. ඉතින් එයා හරි ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් පන්සලට එන මිනිස්සුත් හරි ආසාවෙන් ළමයාගෙන් මල් ගන්නවා. ඉතින් ළමයාත් පිළිවෙලට මල් ටික හදලා ලස්සනට තියලා තමයි මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් හැමදාම පන්සලට එන මිනිස්සු හැමෝම වගේ මේ ළමයාගෙන් තමයි මල් ටික ගන්නෙ. ඉතින් ඒ ලැබෙන සල්ලි වලින් තමයි ළමයායි අම්මයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සුත් ළමයාට හරි ආදරෙයි. ඔන්න ඔහම මල් විකුණ ඉන්නකොට එක දවසක් මේ ළමයා ගාවට දුප්පත් වයසක සීයා කෙනෙක් එනවා. ඒ සීයාට සල්ලි නෑ මල් ගන්න. ඉතින් ළමයා මලුයි කෑමයි ඔක්කොම සීයාට ළඟට ගෙනල්ලා දෙනවා. ඉතින් සීයා ඒකට උපකාරයක් විදියට පහනක් දෙනවා. ළමයා ඉතින් මේ පහනත් අරගෙන හිමින් ගෙදරට යනවා. ඉතින් ගෙදර ගිහිල්ලා පහන පැත්තක තියලා ළමයා කෑම උයන්න පටන් ගන්නවා. කෑම වියලා අම්මට කන්න දෙනවා. අම්මට කන්න දීලා වැඩ ඔක්කොම ඉවර වෙලා ළමයා පහන බිම තියලා පත්තු කරනවා. මෙන්න එකපාරටම පානින් භූතයෙක් මතුවෙනවා. ඉතින් භූතයා ළමයාට කියනවා කැමති දෙයක් ඉල්ලන්න කියලා. ළමයා ඉතින් ලස්සන ගෙවල්, ලස්සන ඇඳුම් එහෙම ඉල්ලනවා. ඉතින් අම්මයි දුවයි එදා ඉඳලා සතුටින් කෑම උයාගෙන කාලා සතුටින් ඒ ලස්සන ගෙදර ජීවත් වෙනවා. මේ හැමදේම මේගොල්ලන්ට ලැබුණේ අර සීයා දීපු පහනින්.